අද අපි මේ වීඩියෝෙන් කතා කරන 2025 ආපු අලුත්ම කන්නඩ මූවියක් වෙන The Devil Movie එක ගැන. දර්ශන් කියන්නේ කන්නඩ සිනමා කර්මාන්තයේ ඉන්න ඉතාමත් ප්‍රබල ගණයේ කලාකරුවෙක් නැත්නම් නළුවෙක්. ඉතින් මේ දර්ශන් ගැන ලංකාවේ ඉන්න අය ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඒකට හේතුව තමයි දර්ශන්ගේ ගොඩක් කන්නඩ මූවිස් මෑත කාලේ ආවේ නැහැ. ඉතින් වර්තමාන නැත 2025 අපට The Devil Movie එක හරහා මේ දර්ශන්ගේ රංගනය බලා ගන්න පුළුවන්. මම රිවිව් කරලා තියෙන මූවිස් අතරේ මේ කන්නඩ භාෂාවේ මූවිස් ගොඩක් ස්පෙෂල් වෙනවා. ඒකට හේතුව තමයි මේ මූවිස් අනිත් මූවිස් අතරින් ගොඩක්ම වෙනස් විදිහට තමයි නිර්මාණය වෙන්නේ. කන්නඩ භාෂාවේ මූවිස් ස්පෙෂල් වෙන්නේ ඇත්තටම කිව්වොත් මේ වගේ ෆයිට් සීන් ඒ වගේම මියුසික් ඊට ඩාන්ස් මේවා ගොඩක්ම ස්පෙෂල් වෙනවා. මොකද කන්නඩ භාෂාවටම ආවේනික ඩාන්ස් ඔගේ ෆයිට් සීන් සෝන් ඉතින් මේවා අන්තර්ගත වුණාම මේ කන්නඩ භාෂාවේ මූවිස් අනිත් මූවිස් අතරින් ගොඩක්ම ස්පෙෂල් වෙනවා. ඔයාලා දන්නවා මෑත කාලේ ගොඩක්ම වෛරල් වුණා ගොඩක් දෙනෙක් ආදරයෙන් වැළඳගත්ත KGF නැත්නම් KGF Capture 1 සහ Capture 2. ඉතින් යාස් රංගනයේ දාගත්ත ලබා දෙන මේ KGF ඇත්තටම මූවි එක ප්‍රධානම නැත්නම් මේන් ලැන්ග්වේජ් තමයි කන්නඩ. ඉතින් සමහරට ඔයා නරඹලා ඇත්තේ තෙලුගු නැත්නම් තමිල් හින්දි වලින්. ඉතින් මේකේ ප්‍රධානම මේන් ලැන්ග්වේජ් එක තමයි KGF නිර්මාණය කරලා තියෙන කන්නඩ භාෂාවෙන්. ඉතින් මේ The Devil Movie එකට ප්‍රධාන රංගනයෙන් දාගත්තේ ලබා දෙන්නේ දර්ශන් සහ රචනා ರಾಯ್ කියන පුද්ගලයන් දෙදෙනා. ಅಲ್ಲ ನಾನು ನಿನ್ನ ನಿಜವಾದ ರೂಪನ ಸರಿಯಾಗಿ ನೋಡೇ ಇಲ್ವಲ್ಲೋ. මේ The Devil Movie එකට මියුසික් වලින් දාගත්තේ ලබා දෙන්නේ B අජනීස් ලෝකනාත් කියන පුද්ගලයා. ඉතින් මේ මූවි එක අද තමයි රිලීස් වෙන්නේ. ඒ කියන්නේ 2025 දෙසැම්බර් 11 වෙනිදා මේක රිලීස් වෙන තියෙන දින. ඉතින් අද වෙනකොට කන්නඩ නැත්තම් ඉන්දියාවේ ගොඩක් සිනමා හෝල් වල මේ මූවි එක අද රිලීස් වෙනවා. මං කලින් කිව්වාගේ මේ මූවි එකේ ප්‍රධාන කන්ට්‍රි එක ඉන්දියාව. ඒක ප්‍රධාන ලැන්ග්වේජ් එක කන්නඩ. ඉතින් මේ මූවි එක අපිට බලා ගන්න පුළුවන් තෙලුගු, මලයාලම්, තමිල්, හින්දි කියන භාෂාවලින් ඩබ් කරලා. ඉතින් මම සියදෙනාටම ආරාධනා කරනවා The Devil Movie එක අනිවාර්යෙන් අරබන්න. ඉතින් මේ The Devil Movie එක වෙබ්සයිට් රිලීස් වුණාන් පස්සේ මම අනිවාර්යෙන් ඔයාලට පෝස්ට් කරලා නැත්නම් ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්නම් මේ මූවි එක බලන්නේ කොහොමද කියලා. ඉතින් ඒක ගැන කියන ගමන් අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. සියදෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් තාමත් අපේ සිනේමැක්ස් channel එක subscribe කරලා නැත්නම් දැන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අපේ channel එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඉන්දියා සිනමා කර්මාන්තයේ movies ගැන.